අනුපායි 13 කියන මොඩල් එක සෝජි. අනුපායි 13 බෝඩ් එකත් අපි ළඟ තියෙනවා. මේක අනුපායි 13 G2 කියන බෝඩ් එක. ඒකේ G1 කියලා එනවා. අනුපායි 13 G1 කියන බෝඩ් එක මේක. G1 එකත් අපි ළඟ ගන්න තියෙනවා. හොයාගන්න අමාරුම බෝඩ් මේවා. ඒ වගේම පැටල් සෙන්සර් එක. මේකත් අනුපායි 13. මේකත් හොයාගන්න අමාරුම පාර්ට් එකක්. මේකත් අපි ළඟ ගන්න තියෙනවා. සෝජි අනුපායි 13 කියන මොඩල් එක මේක. මෝටරේ පැටල් සෙන්සර් එක කම්ප්ලීට් සෙට් එක. අනුපායි 13 සෝජි. ඒකත් අපි ළඟ තියෙනවා. හොයාගන්න අමාරුම පාර්ට්ස් මේවා. ගොඩක් අය හොයාගන්න බැරුව ගොඩක් හස්තියාදු වෙනවා. ඒකත් තියෙනවා. මේකටම යන පැටල් සෙන්සර් එක තමයි මේක. පැටල් සෙන්සර් එක ඕන නම් පැටල් සෙන්සර් එක විතරක් ගන්නත් පුළුවන්. කම්ප්ලීට් සෙට් එක ඕන නම් කම්ප්ලීට් සෙට් එක ගන්න පුළුවන්. අනුපායි 13 ඩිස්ප්ලේ එකත් හොයාගන්න අමාරු පාර්ට් එකක්. මේකත් අපි ළඟ ගන්න තියෙනවා කම්ප්ලීට් ඩිස්ප්ලේ එක. සෝජි අනුපායි 13. මේක සෝජි අනුපායි 13 මෝටර් එක. මෝටර එක කම්ප්ලීට් ගන්න තියෙනවා. මේකත් හොයාගන්නම අමාරු පාර්ට් එකක්. අපි ළඟ තියෙනවා අනුපායි 13. අනුපායි 13 සෝජි මෝටර් එක. ඩිරෙක්ට් ඩ්‍රයිව් මැෂින් එක. මේක හෑන්ඩ් වීල් එක. අනුපායි 13 හෑන්ඩ් වීල් එක. මේකත් කඩාගෙන එනවා. හොයාගන්නම නැති පාර්ට් එකක් මේක. සෝජි අනුපායි 13 කියන මැෂින් එකේ මේ බෝඩ් එක ප්‍රෙපෙයාර් කරන්න ගියොත් රුපියල් 10-15000ක් යනවා. ඒ වගේ මුදලකට අපි ළඟ අලුත්ම බෝඩ් එකක් ගන්න තියෙනවා. සෝජි මැෂින් එකේ අනුපායි 13 ඕනම පාර්ට් එකක්, මෙකැනිකල් පැත්ත, ඉලෙක්ට්‍රොනික පැත්ත ඕනම පාර්ට් එකක් අපෙන් ගන්න